දෙවනීනිමේ අවන්ත කිව්ව සැනින් ලංකාවේ නොදන්න කෙනෙක් නැති තරම්. තමන්ගේ දඟකාර ආඩම්බර වගේම ආදරණීය රංගනයෙන් මුළු රටකම හිද්දිනාගත්තු ඔහු කේෂාන් ශෂින්ද්‍ර. පුංචි තිරයෙන් වගේම රිදී තිරේනුත් ඔයාලව හමුවුණු කේෂාන් කියන්නේ ඇත්තටම කවුද? ඔහු ක්ෂේත්‍රයට ආවේ කොහොමද? ඉතින් මෙන්න මේ තොරතුරු ටිකක් ආයෙමත් ඔයාලගේ ඉස්සරහ තියන්න තමයි අපි මේ වීඩියෝ එකෙන් උත්සාහ කරන්නේ. අපි හැමෝම කේෂාන්ව හඳුන්වන්නේ දක්ෂ රූපවාහිනී නළුවෙක් විදියට. හැබැයි කොහොම වුණත් ඔයාලා දන්නවද කේෂාන් මුලින්ම ක්ෂේත්‍රයට පය තබන්නේ රංගනයෙන් නෙවෙයි. ඇත්තම කතාව ඔහු උපතින්ම මාර ලස්සන කටහඬක් හිමි දක්ෂ ගායකයෙක්. දැනට අවුරුදු කිහිපයකට පෙර දෙරණ ඩ්‍රීම් ස්ටාර් සීසන් 3 තරඟාවලිය ඔස්සේ තමයි කේෂාන් මුලින්ම ප්‍රේක්ෂකයන් අතරට එන්නේ. රාත්‍රියේ පිපෙන්නම් සඳමනාලී සහ නීලවර්ණ වගේම දෙවනීනිමේ හැමදාම ඔය දැස කියන සින්දුවටත් කටහඬ මුසු කරන්නේ කේෂාන්. ඩ්‍රීම් ස්ටාර් එකෙන් පස්සේ කේෂාන්ව මිනිසුන්ට ටිකක් අමතක වෙලා යද්දී ඔහු තමන්ගේ ජීවිතේ ලොකුම හැරවුම් ලක්ෂ්‍ය සටහන් කරනවා. ඒ තමයි රංගනය. ඇත්තම කතාව ඔහු මුලින්ම රඟපාන්නේ ටෙලි ඩ්‍රාමා එකක නෙවෙයි. මුලින්ම සිනමා පටවල. 2017 වසරේ තිරගත වුණු සීමානය ආකාශයේ චිත්‍රපටය තමයි ඔහුගේ මුල්ම චිත්‍රපටය. හැබැයි කොහොම වුණත් කේෂාන්ව මුළු ලංකාවටම සන්නාමයක් කරේ දෙවනීනිම ටෙලි ඩ්‍රාමා එකේ අවන්ත ප්‍රනාන්දු කියන චරිතය. දෙවනීනිමේ දෙව්මි සමග ඔහු කරපු රංගනය ලංකාවේ ටෙලි ඩ්‍රාමා ඉතිහාසයේ වැඩිම ආකර්ෂණයක් දිනාගත්තු පෙම්වතුන් යුවලක් බවට පත් වුණා. ඊට පස්සේ ප්‍රවීණ රංගන ශිල්පිනී මාලනී ෆොන්සේකා මහත්මිය සමග හිතුවක්කාර ටෙලි ඩ්‍රාමා එකෙත් ප්‍රධාන චරිතයකට පනපවන්න අපේ අවන්ත එහෙමත් නැත්නම් කේෂාන් සමත් වෙනවා. කේෂාන් කියන්නේ තමන්ගේ පෞද්ගලික ජීවිතය ආදර කතා සහ පවුල් තොරතුරු ඕනට වඩා සමාජ මාධ්‍යවල ප්‍රසිද්ධ කරන්න කැමති නැති කෙනෙක්. ඉතින් ඔහු හැම විටම තමන්ගේ පාඩුවේ නිහඬව තමන්ගේ ගමන යන නිහතමානී තරුවක්. ගායකයෙක් විදිහට ඇවිල්ලා දක්ෂ නළුවෙක් වෙලා ලංකාවේ දහස් ගාණක් රසිකයන්ගේ ආදරය දිනාගත්තු කේෂාන් ගැන ඔයාලා මොකද හිතන්නේ? ඔයාලත් කේෂාන්ගේ රංගනයට හෝ සින්දුවලට ආස කරන කෙනෙක් නම් ඔයාලගේ අදහස පල්ලෙහින් කමෙන්ට් කරගෙන යන්න. කේෂාන්ගේ ආසාවෙන්ම බලපු ටෙලි ඩ්‍රාමා එක එහෙම නැත්නම් මූවි එක ඒක ගැන අපිට කමෙන්ට් එකක් දෙන්න. කේෂාන්ගේ ඔයාලා ආසම කරන සින්දුව ගැනත් අපිට කියන්න. ඉතින් ඔයාලට සුබ දවසක්. අපි ආයෙත් හම්බෙමු.